හෙලෝ ගයිස්, ඔයාලා අද කරලා ඉන්නේ ටෙක් ටිප් එකේ channel එකකින් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකකින් කතා කරන්නේ Adobe ප්‍රශ්න ගැන. ඒ කියන්නේ අපිට ලයිසන් වලට අප්ඩේට් වෙනවද නැත්නම් මේකට විසඳුමක් තියනවද කියන එක ගැන. මේක ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම් ඔයා Adobe software පාවිච්චි කරන කවුරු හරි කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ඒකින්ද අනිවාර්යයෙන්ම skip නොකර වීඩියෝ එක වෙනකම් බලන්න. කොහෙද කියන්න හදන්නේ මේක ට්‍රැක් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ නැති කරගන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් කෙලින්ම වීඩියෝ එකට. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මට මේ එරර් එක ඇවිල්ලා තින්නේ. මම මුලින්ම ඕපන් කරගන්න ටාස්ක් මැනේජර් එක. ඊට පස්සේ මම දැන්ට එන්ඩ් ටාස්ක් කරගන්නවා අපේ ඉලස්ට්‍රේටර් software එක. දැන් මගේ අනිත් softwares වලත් එනවා මේ විදිහට මේ ප්‍රශ්නේ. අපි ඊට පස්සේ යන්න ඕනේ මේකේ firewall එකට Windows Defender firewall එකට. මේ විදිහට Windows Defender firewall එකට ගිහිල්ලා ඔයා යන්න advanced settings කියන එකට. advanced settings. ඊට පස්සේ ඔයා ඔතනින් යන්න outbound rules එකට යන්න. ගිහිල්ලා ඔයා ඔතනින් new rule එකක් add කරගන්න ඕනේ. දැන් මුකුත්ම නොකර next දෙන්න. ඊට පස්සේ ඔයාට ඕනේ ඔයාට අවශ්‍ය අපේ Adobe software එක මෙතෙන්ට add කරගන්න. දැන් මට ඕනේ මෙතන Illustrator එක හදාගන්න. මම ඒකින්ද Illustrator එක add කරනවා. ඔයා හරියම exe file එක නැත්තම් ඔයා Illustrator එක open කරන file එක තමයි මේකට add කරගන්න ඕනේ. ඒක හරියටම add කරගන්න නැත්තම් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඇත්තටම ලොකු ගාණක් දීලා ඕගොල්ලෝ මේ software buy කරන්න යන්න එපා දැනට. ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න කෙනෙක් නම් මේ විදිහට වැඩ කරගෙන යන්න. ඔන්න මම දැන් මේක exe file එක මෙතනින් open දෙනවා. ඊට පස්සේ ඔයා මෙතන මේක copy කරගන්න. මේක අවශ්‍යම නැහැ. මෙතන මෙහෙම Adobe Illustrator කියන කැලේ copy කරගන්න. copy කරගෙන next දෙන්න. next දීලා මෙතන block the connection කියන එක අනිවාර්යෙන් වටලා තියෙනවද බලන්න. මෙතනත් මේ තුනටම ටික් තුනම දාලා තියෙනවද බලන්න. ඊට පස්සේ ආයෙත් next දෙන්න. ඊට පස්සේ අර අපි copy කරන් ආපු මෙතන paste කරන්න. ඒක ඕගොල්ලන්ට කැමති නමක් වුණත් දාගන්න පුළුවන්. මේක මම දාලා තින්නේ මෙහෙම rule එකක් add කරලා තිනවා කියලා අඳුර ගන්න. අපිට මතක තියාගන්න මෙහෙම rule එකක් add කරා කියලා. මේ ටික ඔක්කොම හරියට කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් finish කරන්න. හරි දැන් අපි Adobe Illustrator rule එක දාලා තින්නේ. දැන් අපි බලමු Illustrator open කරගෙන අර විදිහටම අර ප්‍රශ්න එනවද කියලා. දැන් අපේ වැඩේ හරිනම් අර error එක අපිට එන්න බෑ. දැන් සාමාන්‍ය track එකක් විදිහට මේක වැඩ කරන්න ඕනේ. හරි දැන් බලන්න අර ප්‍රශ්නේ එන්නේ නැහැ. හරිනම් මේ වෙනකොට open වුණාම අර error එක එන්න ඕනේ. දැන් error එක එන්නේ නැහැ. ඔයගොල්ලොත් මේ විදිහට හදාගන්න. හදාගෙන මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරගෙන යන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.